ආයුබෝවන් කොහොමද ඔයාලට මම අද ඔයාලට අරගෙන ආවේ රසම රස කඩල තෙම්පරාදුවක් හදාගන්න විදිහ. ඒත් එක්කම මම ඉක්මනට විනාඩි 10ක්වත් යන්නේ නැතුව කොහොමද කඩල ටික තඹගන්නේ කියලාත් මේ වීඩියෝ එකෙන් පෙන්නනවා. මෙතන කඩල ග්‍රෑම් 250ක් තියෙනවා. මම ඊයේ රෑ 10ට විතර මේක පෙඟෙන්න දාගත්තා. දැන් වෙලාව උදේ 5:00යි. මම මේ ටික හොඳට සෝදලා වතුර ටික පෙරාගෙන ප්‍රෙෂර් කුකර් එකට දාගන්නවා. කඩල ටික තැම්බෙන්න ඇති ගානට වතුර දාලා ලුණු ටිකකුත් දාලා ප්‍රෙෂර් කුකර් එකේ තමයි මම මේක තඹගන්නේ. එතකොට මේක විනාඩි 5ක් විතර යනකොට හොඳට තැම්බෙනවා. රෑ මේක පොඟන්න දාපු නිසා විසිල් 3ක් විතර යවලා මම ඒකේ රුමාලේ යවන්න නැතුව එහෙම්මම තියනවා. මේ තියෙන්නේ මම ඒ විදිහට තඹගත්ත කඩල ටික. මේ බලන්න හොඳට තැම්බිලා තියෙන්නේ. දැන් අපි මේක තෙම්පරාදු කරගමු. තෙල් මේස හැන්දක් විතර ලිපේ තියලා ඒක රත් වෙනකොට අබ තේ හැන්දක් දාන්න. අබ ටික පුපුරනකොට සුදු ලුණු බික් 3ක් විතර පොඩියට කපලා දාගන්න. ඊළඟට උඹලකඩ කැමති ප්‍රමාණයක් ඒක දාගන්න පුළුවන්. කූනිස්ස වුණත් එකතු කරගන්න. එතකොට හරිම රසයි. වේලිච්ච මිරිස් කරල් 3ක් මේ වගේ කෑලි වලට කපලා දාලා ටිකක් ඒක තෙලේ බැදෙන්න දෙන්න. ඊළඟට මේකට ලොකු ලුණු ගෙඩියක් පොඩියට කපලා දාගන්නවා. ඒත් එක්කම රම්පේ කරපිංචා අවු මිරිස් ඒ ටිකක් දාලා හොඳට තෙම්පරාදු වෙන්න දෙන්න. ඔයාලට කොච්චි වුණත් මේකට එකතු කරගන්න පුළුවන්. මම මේකට පොල් කෑලි ටිකකුත් කපලා එකතු කරනවා. එතකොට ගොඩක්ම රසයි අපේ කඩල තෙම්පරාදුව. මේ ටික හොඳට චුට්ටක් තෙලේ බැදෙන්න දෙන්න. ඊළඟට අපි මේකට එකතු කරගන්න ඕනි කෑලි මිරිස් කුඩු, කහ ගම් මිරිස් කුඩු. ඒ ටික තමන් කැමති විදිහට සැර කැමති ප්‍රමාණයට එකතු කරගන්න. මේ ටිකට ඇති වෙන තරමට ලුණු ටිකකුත් එකතු කරන්න. මොකද අපි කඩල වලට ලුණු දාලානේ තැම්බුවේ. මේ ටික හොඳට තෙලේ තෙම්පරාදු වෙනකොට ඊළඟට මේකට එකතු කරගන්න අපි තඹගත්ත කඩල ටික. කඩල ටික දාලා හොඳට කලවම් කරන්න. කෑලි මිරිස් එහෙම ඔයාලට සැර මදි නම් ගම්මිරිස් කුඩු තව එකතු කරගන්න පුළුවන්. මම ඔයාලට මුලින්ම කිව්වා වගේ ප්‍රෙෂර් කුකර් එකක් තියෙනවා නම් ඒක තමයි ගොඩාක්ම සුදුසු අපිට කඩල වගේ දෙයක් තඹ ගන්න. හරි ඉක්මනට අපිට කඩල ටික තඹ ගන්න පුළුවන් ඒකෙන්. ඔයාලට කලින් දවසේ කඩල ටික පෙඟෙන්න දාන්න අමතක වුණා නම් අපිට ප්‍රෙෂර් කුකර් එකේ එවලට උනත් තඹ ගන්න පුළුවන්. එතකොට විසිල් 5ක් 6ක් විතර වදිනකන් තියන්න. එතකොටත් කඩල ටික හොඳට තැම්බෙනවා. මේ තියෙන්නේ අපි හදාගත්ත කඩල තෙම්පරාදුව. ඔයාලත් මේ විදිහට හදලා බලන්න. හරිම රසයි අපිට හරි ඉක්මනට හදා ගන්නත් පුළුවන්. වීඩියෝ එක නැරඹුවට ගොඩාක් ස්තුතියි. අපි ආයිත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.